හලෝ යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් යාළුවනේ අපි මේ වසරේ ඉඟුරු වගාව සම්බන්ධයෙන් ඉදිරියේදී කරගෙන යන්න බලාපොරොත්තු වන වැඩසටහන් මාලාව පිළිබඳව සහ මේ වෙද්දී ඒ කියන්නේ 2026 අපේ ඉඟුරු වගාවේ මේ වෙද්දී තියෙන තත්ත්වය පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් යාළුවනේ මම මුලින්ම කියන්න ඕනි අපි ගිය අවුරුද්දේ කරපු ඉඟුරු වගාවේ ඒ හා සම්බන්ධව කරපු ඒ වැඩසටහන් ගොඩක් යාළුවෝ බලලා තිබ්බා. ඒ වගේම ගොඩාක් යාළුවෝ අලුතෙන් වගාවට යොමු වෙලා තිබ්බා. මොකද ගොඩක් අය අපෙන් තවමත් බීජ ලබා ගන්නවා. ඒ සාර්ථක වගාවෙන් අපි ගත්ත බීජ. ඒ වගේම ගොඩක් යාළුවෝ අලුතෙන් වගාවන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් සමාජයේ විවිධ තරාතිරම් වල විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අපි බීජ යවුවා. ඉතින් ගොඩක් අය අලුතෙන් වගාවට යොමු වෙච්ච අය ඉන්නවා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ආර්ථිකමය වටිනාකමින් වැඩි මේ ඉඟුරු වගේ වගාවකට ගොඩක් යාළුවෝ යොමු වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් බලමු වගාව ඇතුළට ගිහිල්ලා ඉවරලා කොහොමද මේ පාර මේ වගාවේ තත්ත්වය කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ ඉඟුරු වගාව මේ පාර. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම බඳුන්ගතව කරන ඉඟුරු වගාවක් තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් තාමත් අපි පස් පුරවන ගමන් තව වගා බඳුන් වල බීජ හිටවන්න තියෙනවා. ඉතින් අපි මේක ක්‍රමානුකූලව කරගෙන යන්නේ යාළුවනේ. අපිට එකපාර වගාව කරන්න අමාරුයි. අපිට තියෙන සීමිත ඉඩකඩත් එක්ක. ඒ වගේම අපි මෙහෙම අදීර කිහිපයකට වගාව කරන එකෙන් අපිට වාසියක් තියෙනවා. මේවා සාමාන්‍ය එකවර වෙනද වලට නිකුත් කරන්න ඕනේ. අපිට මාස කිහිපයක් අපි ගාව අවශ්‍ය ඵලදාව තියාගෙන ඉවරලා අවශ්‍ය විදිහට වෙළඳ පොළට ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන වගාව කරන්නේ නම් සාමාන්‍ය වෙළඳ පොළට දෙන්න නෙමෙයි බීජ සඳහාම තමයි වගාව කරන්නේ. ඉතින් තාම සාර්ථකව අපිට මේ වගේ බඳුන්ගතව කරන්න පුළුවන්. මම ඒක කලින් අවුරුද්දේ කරලා ඔයාලට පෙන්නුවා. ඉතින් දෙයාළුවනේ අපි බලමු සාමාන්‍යයෙන් මේ තියෙන ප්‍රභේදයන් සහ මේවායේ తত্ত্বය. යාළුවනේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මාස 3කට ආසන්න වෙන සාර්ථක චීන ඉඟුරු පඳුරු තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා දැන් මාස 3 ආසන්න වගේ තමයි තියෙන්නේ. මේවට දැව අපි පොහොර එකතු කරලා තියෙන්නේ පළවෙනි වර පොහොරේදීම විතරයි. ඒක අපි පියවර දෙකකට එකතු කරේ. සාමාන්‍යයෙන් දවස් 45න් එකතු කරන්න ඕනි එක අපි දවස් 45න් පළවෙනි පාර පොහොර දාලා යම්කිසි ප්‍රමාණයක් ආයේ දවස් 55න් විතර ඉතුරු ප්‍රමාණය එකතු කරා. එතකොට දැන් ආයේ අපි මේවට පොහොර එකතු කරන්න ඕනි දින 90න්. ඒ කියන්නේ තව සතියකින් වගේ මේවට ආයේ පොහොර එකතු කිරීම අපිට කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි මේ චීන ඉඟුරු වගේ වගාවක් කරද්දී අපි යොදා ගන්න බඳුන සාමාන්‍යයෙන් ටිකක් විශාල බඳුනක් වෙන්න ඕනි. 16 හෝ එතනින් ඉහළට තියෙන ටිකක් විශාල බඳුන් යොදා ගන්න ඕන හොඳයි. මොකද මේවලට බලා ගන්න පුළුවන් එක පැත්තකට තමයි ගස් ටික වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ අලේ එක පැත්තකට වර්ධනය වෙන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම අපිට ලබා ගන්න පුළුවන් අස්වැන්න අඩු වෙනවා. මේ බඳුනේ වටේටම විහිදිලා හැදෙන්න නම් හොඳට ඉඩ කඩ තියෙන්න ඕනි. ඒ වගේම ටිකක් ලොකු අංකුර කිහිපයක් තියෙන බීජයක් අපි හිටව ගන්න ඕනි. එතකොට තමයි වටේටම විහිදිලා හොඳට බඳුන පිරෙන්න ලොකු අල පඳුරක් හැදෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ පැත්තෙන් මම හදලා තියෙන්නේ මාස 3කට දැන් වැඩි මේවා. මේවත් අපි දෙවනි වර පොහොර එකතු කිරීමේ ආදීර දෙකකට සිදු කරන හින්දා එකපාරක් පොහොර එකතු කර ගැනීම කරලා තියෙනවා. මේ තියෙන රැංගුන් කියන ප්‍රභේදය. සාමාන්‍යයෙන් දේශීය ප්‍රභේදයක් මේ චීන ඉඟුරු කියන ප්‍රභේදයක් එක්ක ගත්තයන් පස්සේ අතරමැදි ප්‍රභේදයක් විදිහට තමයි අපි මේ රැංගුන් කියන ප්‍රභේදය හඳුන්වන්නේ. මේකත් මූලික අවධියේ පළවෙනි මාස දෙකේ විතර මේ චීන ඉඟුරු කියන ප්‍රභේදය හා සමානවම අපිට බලා ගන්න පුළුවන්. තාමත් අපිට එහෙම ලොකු වෙනසක් බලා ගන්න බෑ. ඒ වුණාට සාමාන්‍යයෙන් චීන ඉඟුරු එක ගත්තයන් පස්සේ චීන ඉඟුරු වල ටිකක් මාංශල ගතිය නැත්තම් මේ ගස් වල තියෙන උස මහත ටිකක් වැඩි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් රතන තියෙන ඉතාලම හොඳට හැදිච්ච චීන ඉඟුරු පඳුරක්. ඒක දැන් සාමාන්‍යයෙන් පැල 10ක් වගේ තියෙනවා මේ මාස දෙකමාරට 3ට ඒ කාලය තුල. ඉතින් සාමාන්‍යයෙන් මේ රැංගුන් කියන එකේ පැල ප්‍රමාණය චීන ඉඟුරු කියන එකට වඩා වැඩි. ඉතින් මෙන්න මේ හරියේ තාම පැලවෙන්න ප්‍රමාද පඳුරු දාන්න ප්‍රමාද වෙලා තියෙන යාළුවනේ මේ හරිය ටිකක් හෙවණයි. ඒ වගේම මේ පාර ටිකක් වැස්ස තදින්ම ආවා. ඒකත් එක්ක ටිකක් මේවා ප්‍රමාදයි පඳුර හැදෙන්න සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් ලොකු ගහක් දෙකක් වගේ තමයි තාම උඩට හැදෙන්නේ. ඒ කියන්නේ වැස්ස වැඩි වුණාම ඒ වගේ දේවල් වෙනවා. ඉතින් යාළුවනේ මේ ප්‍රභේද දෙකේ අස්වැන්න ගැන කතා කරොත්
සාමාන්‍යයෙන් මේ චීන ඉඟුරු කියන එක ටිකක් අස්වැන්න වැඩි. මොකද මේකේ අල ලොකුයි. ඒ වගේම පැල ප්‍රමාණය අඩු වුණාට ටිකක් ලොකු වතුර ගතියක් වගේ තියෙන අලවල ඒකත් එක්ක ටිකක් බරෙන් වැඩි. ඒකට රැංගුන් කියන එක ඒහා ආසන්න අස්වැන්නකට අපිට යන්න පුළුවන්. මොකද මේකේ අල පඳුර වැඩි. ඒ කියන්නේ පැල ප්‍රමාණය වැඩි හින්දා අලේ ටිකක් ලොකුවට පැතිරෙනවා. අලේ අරතරන් ලොකු වුණ නැති වුණාට අල පොකුර ඊට වඩා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට මේ බඳුන්ගතව කරද්දි මේ දෙකේම එක හා ආසන්න අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මොකද බඳුන්ගතව කරද්දි සාමාන්‍යයෙන් බඳුන පිරෙන්න කොහොමත් අපි හොඳ ඉඟුරු බීජයක් හදාගත්තොත් හොඳ සැහැල්ලු පස්මාදයක් එකතු කරලා හොඳ නඩත්තුවක් දුන්නොත් පොහොර යොදලා හොඳ ඵලදාවක් දෙකේම එක වගේ ගන්න පුළුවන්. හැබැයි වෙළඳපොළ මිල ගණන් වල සමහරක් කාලවල එක හා සමාන මිලයන් තියෙනවා. සමහරක් කාලවලට පොඩි පොඩි වෙනස් වීම් තියෙනවා. ඒක ලොකුවට බලපාන්නේ නැහැ වෙළඳපොළ මිල ගණන්. එම ලොකු වෙනස් වීම් වෙන්නේ නැහැ මේ ප්‍රභේද දෙකේම. ඉතින් අපි දැන් බලමු දේශීය ප්‍රභේදය කොහොමද කියලා. යාළුවනේ මේ තියෙන දේශීය ඉඟුරු නැත්තම් අපි බෙහෙත් ඉඟුරු කියන මෙන්න මේ ප්‍රභේදයට. එතකොට මේක යාළුවනේ සාමාන්‍යයෙන් තාම මම බඳුන් ටික නිවැරදිව ස්ථානගත කරලා නැහැ. බීජ හිටවලා විතරයි. දැන් මේකත් සාමාන්‍යයෙන් මාස එකමාර දෙක වගේ කාලයව තමයි තියෙන්නේ. මෙතන සමහරක් ඒවා පැලවෙලා නැහැ. සමහරක් ඒවා පැලවෙලා තිබ්බා. ඒවට මේ අතු වැල්ලා හානි වෙලා විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒවත් දැන් අපි වෙනම පැල කරලා තියෙන්නේ. මේවා හරියට බඳුන් ටික තියාගත්තයන් පස්සේ පැලවෙන්නේ නැති ඒවා වහක් කරලා ඒවට අලුතෙන් පැල ඉන්නන්න. ඉතින් දේශීය ඉඟුරු වලත් එච්චර උස යන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේවා නම් ටිකක් හොඳට පොහොර යොදලා තියෙන හින්දා වර්ධනය වෙලා තියෙනවා. මෙන්න මේ වගේ පැල එන එක තමයි මේකෙත් වෙන්නේ. ඉතින් මේකට හොඳ වෙළඳපොළ මිලක් තියෙනවා. ඒ වගේම ඊටාම පහසුවෙන් අලෙවි කරගන්න පුළුවන්. මොකද දේශීය වශයෙන් ලොකු ඉල්ලුමක් මේකේ තියෙන සැරගතියත් එක්ක විශේෂම ආයුර්වේදයට වගේම බේත් කඩවල වලට මේක ගොඩක්ම ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම තැන තැන මේ ඔක්කොම පැල කරගෙන ඉවර වෙලා තියලා තියෙනවා. අපි හරියට වගා භූමිය සුද්ධ කරලා හදාගත්තයන් පස්සේ අපිට සාර්ථකව මේ ටික ස්ථානගත කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට වගා භූමිය එකපාර සුද්ධ කරලා හදන්න ඉන්නේ නැතුව මේ වගේ පැල කරන්න ටික ටික හරියටම මතක තියාගන්න මොනවද මේ ප්‍රභේදයන් කියලා. මොකද අපිට මාස කිහිපයක් යනකම් සමහරක් ඒවා හරියට වෙනස බලා ගන්න අමාරුයි. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් දැන් හිටවල මාසයක් විතර වෙන චීන ඉඟුරු පැල ටිකක්. යාළුවනේ මේ තියෙන සාමාන්‍යයෙන් මාසයක් විතර වෙන පැල. ඉතින් මම මේවා දැන් හිටවල සති දෙකක් වගේ තමයි වෙන්නේ. මම මේවා හිටවන්න කලින් බීජ ටික හරියට සකස් කරලා ඉවරලා වෙනම තවන් කරලා පැල කරගෙන ගෙනල්ලා තමයි මෙතන හැදුවේ. එතකොට සාමාන්‍යයෙන් මේවා දැන් මාසයක් වගේ වෙනවා. මේවට තාම මූලික පොහොර එකතු කර ගැනීමෙන් පස්සේ අර පළමුවර පොහොර එකතු කරගන්න එකේ එකපාරක් මම පොහොර එකතු කරගෙන තියෙනවා. ඊටාම පොඩි ප්‍රමාණයක්. මොකද මේ ඔක්කොම පැල වෙලා තිබ්බ හින්දා. එතකොට අපිට පොහොර එකතු කරගන්න පුළුවන්. ඉතින් කාගේ හරි යාළුවෙක්ගේ මාස කිහිපයක් ගිහිල්ලා නැත්තම් පළවෙනි පාර පොහොර දාන කාලේ ඇවිල්ලා ඒත් තාම පැල වෙලා නැත්තම් ඔයාලා පොහොර නොදා ඉන්න එපා. ඒ පැල වෙලා තියෙන ඒවාට දාන ප්‍රමාණයට වඩා යම්කිසි අඩු ප්‍රමාණයක් පොහොර එකතු කරාට කමන්නේ පැල වෙලා නැති ඒවා. බොහෝ දුරට ඒවේ මූල පද්ධතිය සාමාන්‍යයෙන් දින 45ක් වෙද්දි වර්ධනය වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔයාලා පොහොර නොදා හිටියොත් ඒක ගහට බලපානවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය වගේ තමයි මේ වෙද්දි මගේ ඉඟුරු වගාවේ තත්ත්වය. ඉතින් මේ තියෙන්නේ අපි ඉඟුරු වගාව අතරතුර තවත් තදා බැලීම් කිහිපයක් කරගෙන යනවා. බුලත් ඊට පස්සේ කොච්චි මේ වගේ වගාව වුණොත් කොච්චි ස්කොච් බොනට් කියන ප්‍රභේද මේවත් අපි වගා කරන්න උත්සාහ කරනවා මේ ඉඟුරු වගාවත් එක්ක. ඒ වගේම වෙනම කහ වගාවකුත් තියෙනවා. මම ඔයාලට ඒව ඉදිරියේදී පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ සාර්ථක වගාවකින් ඔයාලට තාමත් අපේ ඕනම තැනකට බීජ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. චීන ඉඟුරු, රැංගුන්, දේශීය ඊටසේ කහ ගත්තොත් දේශීය කහ සහ ඉන්දියන් කහ මේ ඕනම එකක බීජ ඔයාලට ඕන තරම් ලබා ගැනීමේ ඕනම තැනකට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී ඉඟුරු වගාව සම්බන්ධයෙන් තව කතා කරමු. විශේෂයෙන්ම මේ පස්මාද්‍ය සකස් කරගන්න විදිහ බඳුන් හරියට තියාගන්නේ කොහොමද කියන මේ ඔක්කොම දේවල් මම වීඩියෝ වලින් ඔකට අරන් ඇවිල්ලා තියෙනවා. අපි ඉදිරියේදීත් මේ අවුරුද්දෙත් මේ වැඩසටහන් ටික ආයේ වලම ආයෙ කරමු. ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ තියෙන මොන හරි දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ හොඳ අදහස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඉතින් බීජ අවශ්‍යයිට අපේ WhatsApp නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පහළ. ඒකෙන් අරගන්නත් පුළුවන්. ඊට පස්සේ channel එකේ වෙනව දාලා තියෙනවා. ඉතින් අවශ්‍යයිට
බීජ ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.